හෙලෝ අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ Django වල තියෙන සින්ටැක්ස් ගැන. එතකොට අපි මේ වීඩියෝ එකේදී බලන්නේ අපි කලින් වීඩියෝ එකේදී ඔයාලට පෙන්නුවා මේ views වලදී අපි මෙතන news list කියලා අපේ database එකේ තියෙන news list එක අපේ HTML template එකට පාස් කරා. ඒ පාස් කරපු එක පෙන්වන්නේ කොහොමද කියලා. ඒ ටාස්ක් එකත් එක්කම අපි මේකේ තියෙන සින්ටැක්ස් කීපයකුත් ඉගෙන ගමු. එතකොට මුලින්ම අපි බලමු මේකේ variable එක. එතකොට දැන් අපි මෙතන මේ හදලා තියෙන්නේ මේ නිවුස් ලිස්ට් කියලාත් එක වේරියබල් එක. අපි මේක දේශයෙන් තේරුම් ගන්න අපි තව පොඩි වේරියබල් එකක් හදාගමු. මම මෙතන name කියලා එකක් දාගන්නවා දැනට. එතකොට මම මෙතන name එක දෙනවා. ඔය විදිහට name එක දෙන්න පුළුවන්. එතකොට මම තව වේරියබල් එකක් දාගන්නවා මෙතන age කියලා. එතකොට කැමති age එකක් මෙතන දෙන්න පුළුවන්. එතකොට ඔන්න ඔය විදිහට මම වේරියබල් තව ඇඩිෂනල් name කියලා එක්කුයි age කියලා එක්කුයි හදාගත්තා. මම යනවා දැන් මේ මගේ ටෙම්ප්ලේට් එකට. මේ ටෙම්ප්ලේට් එකට ගිහිල්ලා මම මේකේ දැන් මම මේ හදාගත්ත වේරියබල්ස් ටික පෙන්වන්න තමයි යන්නේ. දැන් මෙතනදී මේ අපි දැන් මෙතනදී පාස් කරගත්ත වේරියබල් ටික තියෙනවා මෙතන name එකයි age එකයි. එතකොට මෙතනදී අපි අපේ ටෙම්ප්ලේට් එකට ගිහිල්ලා මෙතන අපි මේ පාස් කරගත්ත වේරියබල් බලන්නේ කොහොමද කියලා බලමු. මම මුලින්ම මෙතන ටැග් එකක් දාගන්නවා h1 කියලා HTML ටැග් එකක්. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මම මෙතන මගේ නමට මේ දැන් අපි එතන බෑක් එන්ඩ් එකෙන් පාස් කරගත්ත නම පෙන්වන්න යන්නේ මේ විදිහට. ඒජ් එකත් අපිට මේ විදිහට පෙන්වන්න පුළුවන්. එතකොට මේ විදිහට සංග්ල වරහන් දෙක ගානේ දාලා මේ විදිහට name එකයි age එකයි මේ විදිහට අපිට පෙන්ව ගන්න පුළුවන්. මම මේක සේව් කරලා browser එකට ගිහලා ඔයාලට රීලෝඩ් කරලා පෙන්නන්න මෙතන උඩින් පෙන්වන්න ඕනේ. මේ මම අතනින් පාස් කරගත්ත name එකයි age එකයි මේ විදිහට පෙන්වනවා. එතකොට අපි මේ view එකේදී මෙතනින් පාස් කරන මේ variable name එකයි age එකයි අපිට පුළුවන් මෙන්න මේ විදිහට සංග්ල වරහන් දාලා මේ විදිහට මේක ඩිස්ප්ලේ කරගන්න. එතකොට ඔය විදිහට තමයි variable එක ඩිස්ප්ලේ කරන්නේ. ඊළඟට අපි ඉගෙන ගමු මේකේ තියෙන ටැග් කියලා. ටැග් කියන්නේ එක්සැම්පල් එකක් විදිහට Python language එක ගත්තොත් අපි keywords කියලා කියන්නේ. දැන් අර keywords වලට if else ඒ වගේම තමයි මේකේ tags තියෙනවා. tags කියලා තමයි මේකෙදි කියන්නේ. Django වලදී එතකොට if else for loop ඒ වගේ දේවල් තියෙනවා මේකේ. එතකොට අපි මේකෙදි බලමු කොහොමද මේ if else එකක් මේ for එකක් ඒ කියන්නේ for loop එකක් වැඩ කරන්නේ කොහොමද කියලා බලමු. එතකොට මේකෙදි මම දැන් ඔයාලට if එක පෙන්වන්නම්. මෙන්න මේ විදිහට අපි මේක කරද්දී මේ විදිහට percentage mark දෙයක් දාගන්න. එතකොට දෙපැත්තෙන් percentage mark දෙයක් දාගන්නවා ඊළඟට if දාගන්නවා. ඊළඟට මෙතනින් condition එක දෙන්න පුළුවන්. මෙතන මම දෙනවා මේ අපේ age එක greater than 20. එතකොට මේ විදිහට 20ට වැඩිද කියලා අපි බලනවා age එක. එහෙමනම් මෙතන print කරන්න කියනවා මේ විදිහට you are above 20. එහෙම නැත්නම් මෙන්න මේ විදිහට print කරන්න කියනවා. මේ else එක තමයි මේ විදිහට දාලා තියෙන්නේ. ඊළඟට මේ if එක අපි මෙතනින් end කරන්න ඕනේ end if ගාලා. එතකොට මුලින්ම මේ විදිහට condition එකත් එක්ක අපි ලියනවා logic එක. ඊළඟට ඒ condition එක true නම් වෙන්න ඕනේ මෙතන ලියනවා. else කියලා දාලා අපි else නම් මෙතන වෙන්න ඕන එක ලියනවා. එතකොට මෙතනදී අපි මේක end කරනවා. මම මේක save කරලා පෙන්නනවා. මෙතන පොඩි space එකක් තියන්න ඕනේ ඒකටම ලියන්නද. right ඔන්න ඔය විදිහට. ඔන්න මම save කරා. දැන් මම මෙතන reload කරලා පෙන්නන්නම්. මේ විදිහට your age under 20 කියලා වෙනවා. මොකද මේ හේතුව 18යි තමයි මගේ age එක. මම එතන age එක වෙනස් කරලා පෙන්නන්නම්. මෙතන view එකට ගියා. මෙතන age එක 21ක් දාලා save කරනවා. මම මෙතන reload කරලා පෙන්නනවා. එතකොට ඔන්න ඔය විදිහට එනවා. දැන් හිතන්න අපිට මෙතන කමෙන්ට්ස් කරන්න. හිතන්නකෝ දැන් අපිට සාමාන්‍ය programming language එක කමෙන්ට් කරනවානේ. එතකොට මේකෙදි කමෙන්ට් කරන්නේ මෙන්න මේ විදිහට. මම මේක දැන් මෙතන මම තව line එකක් දාන්නම්කෝ. දැන් මෙතන ඉන්නේ මෙතනනේ මම මෙතන තව එකක් දානවා H4 tag එකක් H4 එක මෙන්න මේ විදිහට welcome to the news project කියලා. මම මෙතන reload කරලා පෙන්නන්නම්. මෙන්න මේ දෙකම පෙන්නනවා දැන් මට මේ line එක කමෙන්ට් කරගන්න ඕනේ. මම ඒක කරන්නේ මෙන්න මේ විදිහට. මේ line එක උඩට ගියා. උඩට ගිහිල්ලා අර විදිහටම මේ මෙතන සංගල වරහන් දෙයක් දාගන්නවා. ඊළඟට percentage mark එක දාගන්නවා. ඊළඟට මෙතන මම කමෙන්ට් කියලා දෙනවා. මෙන්න මේ විදිහට. එතකොට මේ ඔක්කොම කමෙන්ට් එනවා මම මෙතනින් කමෙන්ට් එක එන්ඩ් කරන්න ඕනේ. නැත්නම් මෙතනින් පහළට ඔක්කොම කමෙන්ට් එනවනේ. මම මෙතනින් කමෙන්ට් එක එන්ඩ් කරනවා. මෙන්න මේ විදිහට එන්ඩ් කියලා දෙනවා. ඔන්න මම දැන් රීලෝඩ් කරලා පෙන්නන්නම්. මෙන්න මේක නැති වුණා. එතකොට ওই විදිහට සින්ටැක්ස් තව ගොඩක් තියෙනවා. ඒ මම බේසික්ම තියෙන සින්ටැක්ස් කීපයක් තමයි කිව්වේ. එතකොට මේකෙදි අපි ඔතන දැන් මේ ටැග්ස් නේ යූස් කරන්නේ. එතකොට අපි දැන් for loop එක කියන්නේ for loop එක යූස් කරලා කොහොමද බලමු මෙන්න මේ image ටිකට අපි database එකේ දාපු image ටික ගන්න. එතකොට මම මේ temporary දාගත්ත ටික අයින් කරගන්නවා.
මෙන්න බලන්න නැව්බා එකේ කෝඩ් එක තියෙනවා. ඊළඟට අපේ කාඩ්ස් ටික මේ තියෙන්නේ අපි හදාගත්ත කාඩ්ස් ටික මේ තියෙන එකයි. අපි එකක් තියාගෙන අනිත් ඔක්කොම අයින් කරමු. එතකොට මේක අයින් වෙනවා, මේක අයින් වෙනවා, මේක අයින් වෙනවා, මේ සෙට් එකම අයින් වෙනවනේ. එතකොට ඒ ටිකම අයින් කරලා දාමු. ඔන්න ඔය විදිහට අපි දාගත්ත ඔක්කොම වගේ අයින් කරා. ඔන්න දැන් මම මෙතන රීලෝඩ් කරනවා. මෙන්න දැනට එකයි තියෙන්නේ ඉතුරු වෙලා. දැන් අපි මේක අපේ for loop එක දාලා loop කරන්න හදන්නේ. එතකොට මම මේක දැනට ওই විදිහටම තියන්නම්. ඊළඟට අපි මෙතනින් දාගමු අපේ for loop එක. ඔන්න ඩොලර් මාක් එක දැම්මා. for news. ඔන්න අපේ news list එක මෙන්න මේ for කියන එකත් එක්ක loop කරන්න හදන්නේ. එතකොට ඔන්න loop එක start කරන්නේ loop එක ඇතුලේ තමයි මේ card එක තියෙන්න ඕනේ. එතකොට මම මෙතනින් loop එක end කරගන්නවා මෙතන අවසානයේදී end loop end fork දීලා. එතකොට දැන් අපි මේක රීලෝඩ් කරලා බලමු. දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන දෙපාරක් රීලෝඩ් වුණා. හේතුව අපි බලමු මේකේ data තිබ්බේ දෙකද. අපි admin එකට ගිහිල්ලා බලමු මෙතනින් අහමු. admin news නිවුස් දෙකයිනේ තියෙන්නේ. ඒ නිසා තමයි එතන දෙපාරක් ලූප් වුනේ. එතකොට මේ නිවුස් දෙක දැනට ඇවිල්ලා තියෙන්නේ. එතනදී දැන් බලන්න මෙතනදී මෙතන දැන් එකම ඒවානේ පෙන්නන්නේ ඉමේජ් එක පෙන්වනවා ටයිටල් එක මේ සේම්. අපි දැන් බලමු මේ කොහොමද මේ නිවුස් එකේ එන data ටික මේකට පාස් කරන්නේ කියලා. අපි මේ මුලින්ම මේ URL එක රීප්ලේස් කරමු. මේ URL එක අපි රීප්ලේස් කරනවා අපේ මේ නිවුස් එකත් එක්ක එන URL එකෙන්. කොහොමද? මේ news.image. හේතුව අපි අරගෙන දුන්නේ image කියලානේ. එතකොට image එක මෙන්න මේ විදිහට සේව් කරගන්නවා. මෙතන බලන්න පුළුවන් ඔයාලට මොඩල් එකේ දුන්නේ කොහොමද කියලා. image කියලානේ. එහෙමනම් මෙතන මේ විදිහට image කියලා දුන්නාම හරි. ඔන්න බලන්න දැන් රීලෝඩ් කරලා බලමු image එක change වෙනවද කියලා. right. මේ විදිහට අපි දාපු image ටික change වෙනවා ලස්සනට. right. ඊළඟට අපි බලමු මොකක්ද ඊළඟට අපිට change කරගන්න ඕන. අපිට change කරගන්න ඕන මේකේ title එක. right. අපි දාමු real title එකට. මෙන්න මේ විදිහට දානවා. ඊළඟට අපිට මෙතන change කරගන්න ඕනේ මේ description එකට. මේ විදිහට අපිට දාන්න පුළුවන් news.description. මේක මේ Copilot එකෙන් suggest කරනවා. මේ AI තියෙන නිසා මේ වැඩේ ලේසියෙන් කරගන්න පුළුවන්. ඔන්න බලා ගන්න දැන් මෙතනදී මේ විදිහට අපේ රියල් නිවුස් ටික ඇවිල්ලා තියෙනවා. මේකේ date එකකුත් තිබ්බනේ. අපි date එකත් මෙතන display කරමු. කොහෙද අපි date එක දාන්නේ? අපි date එක 15 දාමු නේ මේ ඔක්කොටම. body එකේ title එක තියෙනවා. මෙතන 15 දාමු මේ විදිහට date එක. simple විදිහට date එක දාමු. right මේ විදිහට date එක පෙන්වනවා 15. දැන් අපි අලුත් නිවුස් එකක් දාලා බලමු. මෙතන මම වෙනම ටැබ් එකකින් ඕපන් කරගන්නම්කෝ මේක ඇඩ්මින් එක ඇඩ්මින් ඔන්න නිවුස් එකට ගියා. මෙතන නිවුස් ටැග් ඇඩ් කරන්න යන්නේ. මම දානවා මෙතනින් ගත්ත නිවුස් එක මෙන්න මේ විදිහට. ඊළඟට මේකේ ඩිස්ක්‍රිප්ෂන් එක ගන්නවා. right ඉමේජ් එකක් අපි Google එකෙන් ගමු. මෙතන අපි ඉමේජ් එක අරන් බලමු. copy image address කියා. අපි මෙතනදී paste කරමු. මෙතන කැමති date එකක් දෙන්න පුළුවන්. එතන ඉතින් publish කරන date එක එන්න හදන්න ඕනේ. ඔන්න මම save කරා. මම මේක reload කරලා බලමු. ඔන්න 3ක් ආවා. දැන් බලන්න ඔයාලට නිවුස් 3ක් පෙන්නනවා. ඔන්න ඔය විදිහට අපිට දැන් back end එකේ නිවුස් ටික මේකට දාන්න පුළුවන්. එතකොට වෙබ්සයිට් එක මේ විදිහට පෙන්නනවා. එතකොට ඔය විදිහට තමයි මේ අපි මේ syntax use කරලා අපි back end එකෙන් දාපු නිවුස් ටික අපේ මේ වෙබ්සයිට් එකට ගත්තේ. right. එහෙම වුණොත් ඊළඟ වීඩියෝ එකෙන් බලමු මේකට පොඩි banner එකක් දාගමු උඩට. ඒ කියන්නේ මම ඒ lesson එක කරන්නේ මේ පොඩි image එකක් අපි කොහොමද මේකට කියන්නේ. static image එකක් දාගන්න උනොත් කොහොමද කරන්නේ? අන්නේ option එක තමයි මේ ඊළඟ මේ වීඩියෝ එකෙන් බලන්න. හරි. අපි එහෙම වුණොත් ඊළඟ වීඩියෝ එකෙන්